KTV. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර topics.com. සාදරයෙන් පිළිගන්නව හැමෝම කතා TV YouTube channel එකට. මල්ල ක්‍රීඩාවේ කෙටිදුර ධාවනයේ රජවරුන් විදිහට පහුගිය දශක දෙකකටත් අධික කාලයක ඉඳලා ජමයිකාව වැජබෙමින් හිටියා. මෑත කාලීනව ඔවුන්ගේ ආධිපත්‍යයට තර්ජන එල්ලබුවත් ඔවුන් නැවතත් හොඳ ධාවකයන් බිහි කරනවා. නමුත් දැන් ඉස්සරහට ජමයිකානු කෙටිදුර ධාවකයන් හැරෙන්නට අනිත් සියලුම දෙනා වෙන රටවල් වල පුරවැසිභාවය ලබා ගැනීමේ අවදානමක් පතු වෙලා තියෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ජාත්‍යන්තර මල්ල ක්‍රීඩාවේදී ඔබ ගොඩක් දැකලා ඇති විවිධ රටවල් නියෝජනය කරන වෙනත් රටවල් වල ක්‍රීඩකින්. බොහොම ජනප්‍රිය මෑත කාලීන එහෙම තරු නම් කරනවා නම් මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් ධාවනයේ නිරත වුණු සෝමාලියා ජාතික මෝ ෆාරා, නෙදර්ලන්තයේ වෙනුවෙන් ධාවනයේ නිරත වෙන ඉතියෝපියාවේ සිෆාන් හසන් වගේ අය බොහොමයක් නම් කරන්න පුළුවන්. ඇත්තටම ඔවුන් මලල ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් විදිහට මෙහෙම වෙනත් රටවල් වල පුරවැසිභාවය ලබාගෙන ක්‍රීඩා කරන්නේ ඔවුන්ට තමන්ගේම රටෙන් අවශ්‍ය පහසුකම් සහ සැලකීමක් නොලැබෙන නිසා. ජමයිකානුවන්ටත් ඒක එහෙමයි. තුර්කිය බොහොම මෑතකදී මලල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආනයනය කරන්න පටන් ගත්තා. ඔවුන් දක්ෂ මලල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන යෝජනාවලිය හැටියට ඒක බොහොම වටින දෙයක්. මැද පෙරදිග රටවල් ප්‍රධාන වෙලා හිටපු මේ ආනයන ව්‍යාපෘතියට තුර්කිය කෙලින්ම සම්බන්ධ වෙනවා. ඒ යටතේ එරටට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුවිශේෂී වරප්‍රසාද රැසකට හිමිකම් කියන්න පුළුවන්. එරට පුරවැසිභාවය, සියලුම නවාතැන් පහසුකම් සහ වැටුප්, පුහුණුවීම් ගාස්තු, ලෝකමට්ටමේ පුහුණු පහසුකම් විතරක් නෙවෙයි ඩොලර් ලක්ෂ 5ක, ඒ කියන්නේ ඩොලර් මිලියන භාගයක මූලික දීමනාවකුත් ඔවුන්ට හිමි වෙනවා. මේ යෝජනාවලියට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ අනුමැතිය හිමි වුණ නිසා දැන් තුර්කිය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආනයනය නිල වශයෙන් ආරම්භ කරලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ තමන්ගේ රටෙන් අඩු සැලකිල්ලක් හිමිවන ක්‍රීඩකයන්. දැනටමත් ආරංචි වෙන විදිහට කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම් ලාභියා වන රොජර් ඔස්ටෝනවා, ඔලිම්පික් සහ ලෝක ශූරතා රිදී පදක්කම් දිනු දුරපැනීමේ ක්‍රීඩක බේන් පිනොක්, මීටර් 200 යෞවන තරගාවලියේදී රිදී පදක්කම් ලාභියා වගේම වත්මන් ජමයිකානු ජාතික ශූර බ්‍රයන් ලෙවල් කියන අය තුර්කියට එන්න කැමැත්තෙන් ඉන්නවා. නයිජීරියානු කෙටිදුර ධාවක ශූරයෙක් වගේම වත්මන් මීටර් 150 ලෝක වාර්තාවට හිමිකම් කියන ෆෙබ ඔලිෆිත් තුර්කිය නියෝජනය කරන්නට සූදානම්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සියල්ලම සල්ලි නිසා නේද කියලා. ඇත්තටම මෙතන කතාවේ දෙපැත්තක් තියෙනවා. ජමයිකානු ක්‍රීඩකයන් ප්‍රකාශ කරන විදිහට තමන්ගේ දූෂිත මල්ල ක්‍රීඩා සම්මේලනය අවධානය දෙන්නේ කෙටිදුර ධාවනයට විතරයි. අනිත් ක්‍රීඩකයන්ව ඔවුන් සත 5කට ගණන් ගන්නේ නැහැ. මේ සිත්‍රිදීම් සහ කලකිරීම් ෆෙබ ඔෆිලිටත් උරුමයි. ඇයව ඔලිම්පික් මීටර් 100 ධාවන තරගයට ඇතුළත් නොවන්නේ බලධාරීන්ගේ වරදින්. මේ ගැන ඔවුන් දැඩි කනත් සල්ලකින් පසුවනවා. තමන් රට වෙනුවෙන් මොනතරම් කැපවීම් කරලා තරග වැදුනත් ඒ කැපවීමට රටින් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැත්නම් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගන්න තීරණ අන්තිම සාධාරණයි. ඔවුන් වෙනත් රටකට යාමට ගන්න තීරණය සම්බන්ධයෙන් අපිට විවේචන එල්ල කරන්න බෑ. මේ දේ මැද ඉඳලා බැලුවොත් ඔබට තේරෙවි මම කියන දේ හරියටම හරි කියලා. ශ්‍රී ලංකා මලල් ක්‍රීඩා සම්මේලනයත් මෑත කාලීනම කරපු දේවල් සහ සිදුවුණු වැරදීම් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් හෝ ක්‍රීඩිකාවක් මේ විදිහට වෙන රටක් තෝරගත්තොත් අපි පුදුම වෙන්නෙත් නැහැ. වනින්නෙත් නැහැ. ඔවුන්ට ඒ දේවල් ලැබිය යුතුයි. ඔය ඔක්කොමත් එක්ක තව වසර කීපයකින් අපිට තුර්කිය නියෝජනය කරන මල්ල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දුසිම් ගණනක් දකින්න හැකියාවක් ලැබේවි. ජමයිකාවෙන් විතරක් නෙවෙයි අනෙක් හොදෙව් දූපත් වලින් අප්‍රිකාවෙන් දැනටම බොහෝ දෙනෙක් තුර්කිය වෙනුවෙන් තරඟ වදින්න තීරණය කළ අවසන්. මම කලිනුත් සඳහන් කළා ජමයිකාව කියලා කියන්නේ කෙටිදුර ධාවන ශේෂ්ත්‍රයේ රජවරුන් නිර්මාණය කරපු තැනක් කියලා. 2008 වසරේදී ඇමරිකානු කෙටිදුර ආධිපත්‍ය ජමයිකාව අතෙන් බිඳවැටේ කියලා මුළු ලෝකේ පුරා ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක් මතු වුණා. ඒකට හේතුව මීටර් 104 සහාය දිවීමේ ඉසව්වේදී ඇමරිකාවේ බැටන් එක බිම වැටීම. ඒ තරගය ජයග්‍රහණය කරන්න සමත් වුණේ ජමයිකාවේ හුසේන් බෝල්ට්, අසෆා පවෙල් ප්‍රමුඛ කණ්ඩායම. ඉතින් ජමයිකාව අඩුතරමින් කෙටිදුර ධාවන ශේෂ්ත්‍රයටවත් අවධානය යොමු කරලා තියෙනක හොඳයි. එහෙම නැත්නම් අපිට අසෆා පවෙල්, යොහාන් බ්ලේක්, හුසේන් බෝල්ට් වගේ දක්ෂයන් කවදාවත් දකින්න ලැබෙන්නේ නැති වෙන්න ඉඩ තිබ්බා. ඉතින් මලල ක්‍රීඩාවේ අනාගතය
කොයි විදිහට වෙනස් වෙයිද? මේ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. මේ කතා TV. සිලබස් එකත් වෙනස් වුණා, අපිත් අලුත් වුණා. ඔක්කොම එකට. මොකක්ද කියලා ඔයගොල්ලෝට හිතෙන්නේ නැතිනේ. ඔන්න අහගන්න කොහොම විස්තරය කියන්න. කොරියන් භාෂාව ඉගෙන ගන්න ඔයාට දැන් අපෙන් ඔක්කොම එකට ගන්න පුළුවන්. කොරියන් වචන පොත, ව්‍යාකරණ පොත, ප්‍රශ්න පත්‍ර කට්ටලය මේ සේරම කොබෝ සහ කොරියන්ස් ඇප්ස් මගින් හැසිරවීමේ පහසුව. ඒ විතරක් නෙවෙයි, වචන මතක තියාගන්න නිවැරදිව උච්චාරණය කරන්න පුළුවන් විදියට ඇප් දෙකේම හදලා තියෙනවා රූප සටහන් එක්කම. ඉතින් ඔයාට ඒකත් මදි වගේ නම් topics.com එක තියෙනවා. මේක ඔයා ලියන්න ඉන්න එක්සෑම් එක වගේම හදපු සිමියුලේටර් එක්සෑම් වෙබ්සයිට් එකක්. ඔයාට ඒකත් මදි වගේ නම් කොරියන් කී ඇප් එක තියෙනවා ගේම් වලින් ෆන් එක ඉගෙන ගන්න. ඔයාට ඒකත් මදි වගේ නම් visby.lk වෙබ්සයිට් එකට ගිහින් හරි Play Store එකේ visby ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නිවැරදි ආචාර්ය මඩුල්ලක් යටතේ කොරියානු භාෂාව හදාරන්න පුළුවන්. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අපේ ඩියෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔයාට ඒකත් මදි වගේ නම් කවුද යකෝ මේක ස්ක්‍රිප්ට් එක ලියපු එක? හරි කමන්නේ මං කියන්නම්කෝ. මේ හරි අපි ළඟ තියෙනවා කතාවෝ ඇප් එක. මේකෙන් පුළුවන් ඔයාට කොරියන් වචන ටයිප් කර කර චැට් කර කර ඉගෙන ගන්න. තව වැඩ ගොඩයි. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අනේ උඹ යන කොරියන් ගෙදරට බුදිය ගනි. FB page එකට ගිහිල්ලා like එකක් දාලා එහෙනම් සෙට් වෙන්නකෝ. වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න. WhatsApp 94යි 77යි 14යි 444යි 0.4. කොරියන් එක්සෑම් එක ලියන්න බයෙන් ඉන්නේ. කොරියන් එක්සෑම් එක ලියන්න බය වුණු කාලේ දැන් ඉවරයි. topics.com කොරියන් එක්සෑම් එක විදිහටම සැකසුණු සිමියුලේටර් වෙබ්සයිට් එක තමයි මේ. විභාගයට ගිහිල්ලා නුපුරුදු කම්පියුටර් වලින් වැඩ කරන්න ගිහිල්ලා බොරුවට බය වෙන්නේ නැතුව ගෙදර ඉඳන්ම පරිගණකයක් භාවිතයෙන් කොරියන් විභාගයේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ගන්න පුළුවන්. මේකේ ඉන්ටර්ෆේස් එකේ ඉඳන්ම ඔයාලා කොරියන් එක්සෑම් එක ලියන සයිට් එකේ විදිහටම තමයි හදලා තියෙන්නේ. ප්‍රශ්න පත්‍ර ලිස්නින් රීඩින් විදිහට කොරියන් එක්සෑම් එකේ විදිහටම කොටස් දෙකකින් සමන්විතයි. ඔයාට ප්‍රශ්න පත්‍රය ලියන්න කාල සීමාවක් හම්බෙනවා විභාගෙදී වගේම. ඔයාගේ ලකුණු ගණනත් ඒ වෙලාවෙම පෙන්නනවා. ලකුණු ගණනය සිද්ධ වෙන්නේ එක්සෑම් එකේ ලකුණු දෙන විදිහටමයි. මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට කොරියන් විභාගෙට ප්‍රශ්න මොන වගේද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි අදාළ කාල සීමාව ඇතුළත පිළිතුරු ලිවීමට පුරු වෙන්න පුළුවන් වීම. හැබැයි ඔයාට අනිවාර්යයෙන්ම කම්පියුටර් එකක් නම් තියෙන්න ඕන. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර. topics.com